ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ මොහොතේ දහමට තියෙන තර්ජන සාමාන්‍යයෙන් අපි කොහොමද ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ? කියන්නේ ධර්මයේ කෙරෙහි වෙන වෙන කෝණ වලින් වෙන වෙන මාන වලින් බලන කට්ටිය එක වෙන වෙන විදිහට අර්ථ දක්වන කට්ටිය මේ ආදී වශයෙන් අපිට දකින්නට ලැබෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා කොහොමද මේ මොහොතේ දහමට තියෙන තර්ජනය පිළිබඳව හඳුනගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ? මේ මොහොතේ දහමට තියෙන තර්ජනයේ දිහා බලනකොට ඇත්තටම ලොකු මාතෘකාවක් අපි තාමත් විශාල ක්ෂේත්‍රයක් ඔස්සේ කතා කළ යුතු දෙයක්. එහෙමයි ස්වාමීන්. නමුත් අපි මේ වෙලාවේදී එකකින් කීපයක් අරගෙන කතා කළොත් අපි හිතමු මේ ශාසනය යන්නේ සංඝයාගේ සමගි බවත් එක්ක. එහෙමයි. එතකොට මේකදී බාහිර උපද්‍රව එනකොට බාහිර උපද්‍රව වලට මුහුණ දෙන්න ලොකු පිරිසක් ඉන්නවා. එහෙමයි ස්වාමීන්. නමුත් මීට වඩා ලොකුම උපද්‍රවයේ සමහර වෙලාවට ඇති වෙන්නේ අභ්‍යන්තරික අර්බුද තුල. එහෙමයි. එතකොට මේ අභ්‍යන්තරික අර්බුද තුල මේ උපද්‍රවය ඇති වෙනකොට ඒක ගැන කටයුතු කරන්න බාහිර උපද්‍රවයක් වෙනකම් බලාගෙන ඉන්න අය අවධානය යොමු කරන අඩුයි. ඉතින් ඒකත් එක්ක ගත්තට පස්සේ අද කාලෙදී අපිට ගොඩක් දකින්න තියෙනවා බාහිරින් එන උපද්‍රව දිහා පිරිසක් බලාගෙන ඉන්නකොට ඒකෙන් රැකගන්න උත්සාහවත් වෙනකොට අභ්‍යන්තරයේ තුල ඉඳලා හරය විනාශ වෙන විදිහට වැඩ කරන යම් ප්‍රතිපදාවක ගමන් කරන පිරිසකුත් ඉන්නවා. ඒක තමයි ටිකක් භයානකම தත්ත්වයේ ශාසනය. මොකද බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම අපිට දේශනා කරන එක තැනකදී මේ ශාසනයේ වික්ෂුන් වහන්සේලා විසින්ම තමයි මේ ශාසනයේ පඨවි ධාතුව විනාශ කරන්නේ, මේ ශාසනයේ ආපෝ ධාතුව විනාශ කරන්නේ, තේජෝ ධාතුව විනාශ කරන්නේ, වායෝ ධාතුව විනාශ කරන්නේ. මේක ඇතුළෙම පහළ වෙන ලාමක පුරුෂයන් විසින් මේ ශාසනය විනාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ අපිට හොඳටම පැහැදිලි දේ තමයි මේක අභ්‍යන්තරයෙන්ම මේ ශාසනයේ විනාශය ආරම්භ වෙන්නේ අභ්‍යන්තරය තුලින්ම කියලා. අපි ගොඩක් වෙලාවට ශාසනය විනාශ කරයි කියලා බලාගෙන ඉන්නවා බාහිරින් එන උපද්‍රවයන්ගෙන්, අන්‍ය ජාතිකයන්ගෙන්, අන්‍ය ආගමිකයන්ගෙන්. අපි බලනවා මේ පැති වලින් මේ ශාසනය විනාශ වෙයි කියලා. එහෙමයි. නමුත් ඇත්තටම එතන නෙමෙයි ලොකුම විනාශය වෙන්නේ. සමහර වෙලාවට අපි බෞද්ධ කියාගන්න අපේ පිරිස අතරින්ම පැන නගින ඒ මූල බීජයන්ගෙන් තමයි අපේ ශාසනය විනාශ වෙන්නේ. මේක ස්වාමීන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම පොදු කාරණයක්. මේක ඇත්තටම සිව්වණක් පිරිසටම සමස්තයක් විදිහට පොදු කාරණාවක්. එහෙමයි. හේතුව අපි මෑත කාලීන ඉතිහාසය දිහා ගත්තොත් මේ මෑත කාලීන අපේ ඉතිහාසය තුළ අපිට නිකන් හතු පිපෙනවා වගේ තනින් තන එක එක විවිධ මතිමතාන්තර ඇති වෙන හැටි දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාලවකවානුව ගත්තොත් ටිකක් බුද්ධිමය විකසිත බවක් ඇති වෙන කාලවකවානුව. එහෙමයි. ඒ කියන්නේ සමාජීය වශයෙන් ලොකු තරුණ ප්‍රජාවක් දැන් හොයනවා. එයා ඒ ධර්මයේ කියන එක පිළිබඳව හොයනකොට ප්‍රශ්න පැන නගිනවා. ප්‍රශ්නේ තියෙන්නේ හොයන එක තුල නෙමෙයි ඉල්ලුමට සැපයීමනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඉල්ලුමට සැපයීම නැති වෙනකොට ඒ වෙනකොට අමතර කාරණා ඇතුළට පනින්න ගන්නවා. එහෙමයි. ඒක තමයි මෙතනදී දකින්න ප්‍රධානම දේ. ඉල්ලුමට සැපයීමක් නැහැ මේ පැත්තෙන්. හරි දේ, නිවැරදි දේ සැපයීම මදි. ඒ මදි දේ වෙනුවට එතකොට විකල්ප මාර්ග වලින් වැරදි දේවල් යොමු වෙනවා. එතකොට අද මතිමතාන්තර සමාජගත වෙන්න එක විවිධ මතාන්තර සමාජගත වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ වැරදි දේවල් සමාජගත වීමේ තුල අපිට හරි දෙයට ඉඩක් නැතිවීම නෙමෙයි තියෙන්නේ. හරි දේ සමාජගත වෙනවා බොහොම අඩුයි. ඊට සාපේක්ෂව වැරදි දේ සමාජගත වෙනවා බොහොම වැඩි. එහෙමයි. එතකොට ඔක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අපරිහානීය ධර්ම පිළිබඳව දේශනා කරන තැනකදී අනාගත බය සූත්‍ර දේශනාවල්දී අනාගත බය සූත්‍ර දේශනාවකදී බුදුරජාණන් වහන්සේ අනාගතයේ පහළ වෙන වික්ෂුන් වහන්සේලා මේ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ගැඹුරු ධර්මයේ ගැන සාකච්ඡා කරන්නේ. එහෙමයි. මූලික අර්ථයන්ගෙන් පිරිහෙනවා. පිරිහුණාට පස්සේ මිනිස්සු බොහොම සරල අර්ථයන් හොයාගෙන යනවා. අද දකින්න තියෙන්නේ ඒ කාරණාව. ගැඹුරු ධර්ම කාරණා ඕනේ නැහැ. මේක ප්‍රතික්ෂේප කරනවා. නමුත් හිත හදාගන්න තියෙන මූලිකම සංකල්ප ටික අයින් කරලා දාලා වෙනත් පැත්තකින් වෙනත් කෝණකින් බලන්න පුරුදු වුණාට පස්සේ අර මේකේ තියෙන හරය දුර වෙලා යනවා. එතකොට ඒකෙදි ඇත්තටම සමහර වෙලාවට අපේ වර්තමාන තාක්ෂණික දියුණුවත් එක්ක මාධ්‍ය ඒ සඳහා ප්‍රබල බලපෑමක් කරනවා. එතකොට මාධ්‍ය තුල යම් නියාමනයක් ක්‍රමවේදයක් නැහැ මේක හරියට කොහොමද සකස් විය යුත්තේ කියන එක. එතකොට සමහර වෙලාවට මාධ්‍ය හරහා යා යුතු දෙයට වඩා නොයා යුතු දේ ධර්මයේ වේශයෙන් ගමන් කරන්න ගන්නවා. එතකොට මුළු සමස්ත ශාසනයේම හරපද්ධතිය විනාශ වෙන
වැඩපිළිවෙලක් ඒ තුල අපි දන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න ගන්නවා. අද වර්තමානයේ අපිට දකින්න තියෙන ප්‍රධානතම උපද්‍රවය තමයි ඒ කාරණේ. අපි ගත්තොත් ඇතම් වෙලාවට අර ගැඹුරු දහම අද දවසේදී විවරණය කරන්න අවශ්‍ය නැහැ කියන තැනකටපත් වෙලා තියෙනවා. ඒකට හේතුවක් මිනිස්සු කැමති බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්, සරලව හිතන්න පුළුවන් ඇත්තක් තියෙනවා නම් ඒකට මිනිස්සු ගොඩක් කැමතියි. එහෙමයි. එතකොට මිනිස්සු ගොඩක් සංකීර්ණව හිතන්න කොහොමත් හරි අකමැති වගේම අමාරුයි. එහෙමයි. එතකොට මිනිස්සු බොහොම ලේසියෙන් හිතන්න පුළුවන් දේ හොයාගෙන යන්න පෙළඹෙනවා. අන්න එතන ඒ අඩුව අපි කිව්වොත් ඒ පොයින්ට් එක අල්ලගත්තොත් කෙනෙක් එතකොට එයා ගැඹුරු දහම පැත්තකින් තියලා නව සංකල්ප විදිහට තමන්ගේ දර්ශනයක් ඉදිරිපත් කරනවා බුදුදහමේ වචන ටික යොදාගෙන. එතකොට මිනිස්සු ඒ පස්සේ පෙරහැරක් වගේ ගමන් කරනවා. නමුත් ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේකේ තියෙන ලොකු වෙනත් පැත්තකටයි තමන් අරගෙන යන්නේ කියලා. මම ඔතනට උදාහරණයක් කිව්වොත් අපි හිතමු අපේ සාම්ප්‍රදායිකව ආපු කාරණා ගොඩක් තියෙනවා. එහෙමයි. සාම්ප්‍රදායිකව ආපු කාරණා ගොඩෙන් අපිට ලේසියෙන් පහර ගහන්න පුළුවන් දේවල් තියෙනවා. එහෙමයි. අපිට ලේසියෙන් පහර ගහන්න පුළුවන් පදනමක් නැහැ කියලා අයින් කරන්න පුළුවන් දේවල් මතු පිටින් බලලා කෙනෙකුට සාධාරණව තර්කයෙන් බිඳහෙලන්න පුළුවන් කාරණා තියෙනවා. එතකොට අන්න ඒ දේවල් වලට පහර ගහලා වෙනත් දහමක් ඉදිරිපත් කරනකොට මිනිස්සු තීරණය කරන්නේ Tamanට තේරෙන පැත්තෙන් හරිනේ මේකට පහර ගැහුවා. එතකොට ඒ ටික නිවැරදි වගේ පේනවා. අර කියන සමස්ත સિદ્ધාන්තයේම එහෙනම් නිවැරදි යුතුයි. Tamanට නොතේරෙන ටිකත් හරි කියලා ගන්නවා අර මූලික සංකල්ප ටිකකින්. අපි කිව්වොත් අපේ පාගමනක් ගියා මේ ලංකදී. එතකොට රුවන්වැලිසෑයට අපි බොහොම දුරකතර ගෙවාගෙන මේ පාගමන ගියා. යනකොට මම අපේ හාමුදුරුවරුන්ට මතක් කළපු දෙයක් තමයි දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් වාහන තියෙනවා. එහෙමයි. වාහන දෙන්න දායකයොත් ඉන්නවා. එහෙමයි. එක්කන් යන වාහනක් තියෙනවා. එහෙමයි. එහෙනම් මොකටද මේ පයින් යන්නේ? මොකටද මේ පයින් යන්නේ? පහසුව තියෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතෙක් ඇදගෙන යන වාහනයක හෝ මිනිසෙක් ඇදගෙන යන වාහනයක යන්න එපා කියලා විතරයි. දැන් ඒ විදිහේ පැවැත්මක් නැහැනේ. එහෙනම් මොකටද මේ පයින් යන්නේ? කෙනෙකුට සාධාරණව තර්ක කරලා ඉදිරිපත් කළා මේ මෙලෝ වැඩකට නැති පිස්සු වැඩක් කියලා කාට හරි කතා කරන්න පුළුවන්. එතකොට තර්කයෙන් මේක මෙහෙම බිඳහෙලන්න පුළුවන් වුණාට අපි වාහනයක නැගලා ඒ ගමන යන්න ගියා නම් අපේ ඉලක්කයකට යන මේ වීරිය වැඩෙනවද කවදාවත්? මේ වීරිය අපේ වැඩෙන්නේ නැහැ. එහෙමයි. එතකොට අපිට ඒ කුසලයේ එච්චර ශක්තිමත්ව සිද්ධ වෙන්නේ නැහැ. අපි පහසුව හොයනවා හැම වෙලාවකදීම සැපය හොයනවා. නමුත් අර තුල වැඩෙන්න ඕන ලොකු ಗುಣධර්ම ප්‍රමාණයක් අපිට අතහැරෙනවා අර ක්‍රියාව අතහැරීම තුල. දැන් තර්කයෙන් ඕක ගැන කතා කරලා කෙනෙකුට වෙන දහමක් කතා කරන්න පුළුවන්කම තියෙන ඕක වැඩක් නෑ. ඕක නෙමෙයි කරන්න ඕන. ඔය වෙලාවේ පැත්තකට වෙලා භාවනා කරන්න ඕක. එහෙමයි. සාධාරණව කතා කරන්න පුළුවන් කෙනෙකුට. එතකොට අහගෙන ඉන්න කෙනාටත් හිතෙන්න පුළුවන් විනාඩි 20කින් අපිට යන්න පුළුවන් ගමන අපි පැය 10කින් යනවා. එතකොට ඕක විනාඩි 20න් ගිහිල්ලා වන්දනත් කරලා අපි පැය දෙකක් ඔතෙන්ට තියලා ඊටු පැය ටිකම භාවනා කළා නම් මොකද වෙන්නේ කියලා. නමුත් අපිට ජීවිතේ අපි හැම ඉරියව්වකම භාවනාවකින් යනවා නම් අපිට අපි යන ගමනුත් භාවනා නම් කරලා තියෙන්නේ අපිට හදිසියක් තියෙන විදිහක් නෑ. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් අද කාලේ සමස්ත පොඩි සිද්ධියක් අරගෙන තර්ක කරලා ඒකේ වැදගම්මක් නෑ කියලා කතා කරලා ඒක පැත්තකට දාලා තමන්ගේ දර්ශනයක් එතෙන්ට ඉදිරිපත් කළාම අර මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. හිතනවා ඇත්ත මේක ඇත්ත. එතකොට මුළු සිද්ධියම ගන්නවා. එහෙනම් මෙයා කියන සමස්තයම ඇත්ත කියලා. නිවැරදි දෙයක් හැටියට දරා ගන්නවා. ඒ නිවැරදි දෙයක් හැටියට ඒක දරාගත්තට පස්සේ ඒක සමාජගත වුණාට පස්සේ ඒක අයින් කරන්න බෑ ආයි. ඉතින් අද සමහර වෙලාවට ඇතැම් අධ්‍යායතන තුලුත් මේ වගේ කටයුතු සිද්ධ වෙනකොට මේක වේගෙන් සමාජගත වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වලින් තමයි අද ධර්මයේ තියෙන ලොකුම බරපතලම හානිය සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ශාසනයට බාහිරින් කොච්චර උපද්‍රව ආවත් ඒකේ තරම්ම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක ශාසනයට බාහිරින් එන උපද්‍රවයක්. අපි හිතමු කෙනෙක් දහමක් කියන වැරදි විදිහට කියලා. එහෙමයි. එතකොට අපිට ත්‍රිපිටකයේ තියෙන ත්‍රිපිටකයේ පෙන්නලා කතා කරන්න පුළුවන් මෙන්න ඔය කියන කතාව වැරදි. ත්‍රිපිටකයේ මේ සූත්‍රයේ තියෙන මේ විදිහට තියෙන ඔක වැරදි කියලා අපිට පෙන්වන්න පුළුවන්. යම් කෙනෙක් ත්‍රිපිටකයේම වරද්දලා කියනවනේ. ඒතර පෙන්වන්න උදාහරණයක් නෑ. පෙන්වන්න අපිට උදාහරණයක්. එහෙමයි. අපිට දෙන්න දෙයක් නැති වුණාට පස්සේ අපිට ඒ කෙනා කියන්නේම වැරදි දෙයමයි ත්‍රිපිටකයට. මම නිකන් උදාහරණයක් කියන්නම් ඔබතුමාට. එක දේශනාවක් තුල එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා සංයුක්ත නිකායේ 2 තියෙනවා ဒုတိ ය අසුතවන්තු කියලා සූත්‍රයක්. එහෙමයි. ဒုတိ ය අසුතවන්තු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසෘතව පුතඥය රූපේහි කලකිරේ කලකිරුණේ නොයලේ නොයලුණේ මිදුණු කැමැති වේ.
මේ අසෘතව පෘථග්ජනයාගේ ලක්ෂණය. එහෙමයි. ඒකෝ දැන් මේ භික්ෂුන් වහන්සේ අහනවා දැන් කවුද රූපේ කලකිරෙන්නේ? අසෘතවත් පෘථග්ජනයා. දැන් ඕගොල්ලෝ මෙච්චර කල් බැලුවා කෙස්ලොම් නියදස් සම්මස් නහර ඇට මිදුළු හදවත් වකුගඩු. දැන් බල මේක අසුබයක් හැටියට බැලුවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා සූත්‍රය පෙන්නනවා මේ මොකද්ද? අසෘතවත් පෘථග්ජනයා තමයි රූපේ කලකිරෙන්නේ. දැන් අහගෙන ඉන්න කෙනාට ඇත්තනේ සූත්‍රي බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා මේ අසෘතව පෘථග්ජනයා රූපේ කලකිරෙනවා කියලා. එහෙනම් අපි මේ කරලා තියෙන වැරදි දෙයක් නේ කියලා ඒ අයට නිකම්ම සමාජයට යනවා. එතකොට නමුත් එතන තියෙන ගැඹුරු අර්ථය ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඒකල තමන්ගේ අර්ථයක් වෙනම ඉදිරිපත් කරනවා. කොහොමද? කේසා කිව්වේ මේ කෙස් දිහා බලන් ඉන්න නෙමෙයි. කෙස් දිහා බලන් ඉඳලා පුළුවන්ද නිවන් දකින්න? ලෝමා කිව්වේ ලොම් දිහා බලන් ඉන්න නෙමෙයි. ලෝව අමාවක්සේ ගත් නිසා තමයි ලෝමා කියන්නේ. ඒක නිසා ලෝව අමාවක්සේ ගන්න එපා. දුවන්තා දන්තා නෙමෙයි. දන්තා කියන්නේ දත් නෙමෙයි. අන්ත දෙක දුරු කරන්න. ඒකයි මේ බුදුහාමුදුරු දේශනා කළේ. ඕකාස්සේ වෙනම නිරුක්තියක් තියෙනවා කියලා තමන්ගේ දර්ශනයක් ඉදිරිපත් කරනවා. එතකොට දැන් අහගෙන ඉන්න මිනිස්සුන්ට හිතනවා මේ ඇත්තනේ මේ කතාව. මෙච්චර කල් අපි වැඩුවකෝ අපිට කිසිම දෙයක් නැහැ. දැන් මේ විදිහට කරන්න ගත්තාම මේක තමයි හරියන්නේ. දැන් වෙනසක් තියෙනවා. මිනිස්සු හැමදාම වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒකෝ මිනිස්සුන්ට ඒක ඇත්ත කියලා හිතෙනවා. එතකොට කවුරුත් ඕක විමසලා බලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසෘතවත් පෘථග්ජනයා රූපේ කලකිරෙන එක වැරදි කියලා. හැබැයි අසෘතවත් පෘථග්ජනයා රූපේ කලකිරෙන එක වැරදි කියප එක හරිනේ. දැන් අසෘතවත් කියලා කියන්නේ බොහොම ධර්මයේ නොදන්න කෙනෙක්. එයා රූපේ ගැන කලකිරුණා කියලා මොනවද කරන්න පුළුවන්? ධර්මයේ දන්නේ නැත්නම් අහලා නැත්නම් රූපේ කලකිරිලා එයාට පුළුවන් සියදු විනාශ ගන්න උපරිමුණු. ඇයි මේ රූපේ පා කියලා? එහෙමයි ස්වාමීනි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරෙන එක එපා කිව්වේ නැහැ. එයා ධර්මයේ දන්නවා. එයා රූපේ කලකිරනවා කියලා මේ කය එපා කියන්න නෙමෙයි එයා යන්නේ. එයා දන්නවා කලකිරුණාට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ ඊළඟ පියවර එයා දන්නවා. එයා කෙස්ලොම් නියදස් සම්මස්නහර කියලා බලන්නේ මේ රූපේ පා කියන්න නෙමෙයි. මේ වගේ අනාත්ම දර්ශනයක් ඇති තැනක මිනිස්සෙක් හදාගත්තේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන එයා යන්නේ. එතකොට එයා මේක අසුබයි කියලා මේක එපා කරගන්න හැදුවා නෙමෙයි. එතකොට අසෘතවත් පෘථග්ජනයා රූපේ කලකිරෙන එක වැරදි කිව්වේ නැහැ. දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අසෘතවත් පෘථග්ජනයා රූපේ කලකිරෙන්න ගියොත් එයාට පුළුවන් සියදු විනාශ ගන්න උපරිමුණ. අපි උදාහරණයක් කිව්වොත් සියලු හංසයෝ සත්වයෝය. ප්‍රශ්නයක් නැහැ. ඉන්න හංසයෝ ඔක්කොම සත්වයෝ තමයි. අපි ඕකම අනිත් පැත්ත කියන්න ගියොත් සියලු සත්වයෝ හංසයෝ වෙන්නේ නැහැ. සියලු සත්වයෝ හංසයෝ කියන්න ගියොත් ඒක වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් නේ. දැන් අසෘතවත් පෘථග්ජනයා රූපේ කලකිරෙන එක වැරදි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාම රූපේ කලකිරෙන එක අසෘතවත් පෘථග්ජනකම කියන්න ගියොත් එහෙමයි. එතකොට ඒක වරදිනවා. අසෘතවත් ආර්ය ශ්‍රාවකයාටත් පුළුවන් රූපේ කලකිරෙන්න. රූපේ කලකිරෙන එක අසෘතව පෘථග්ජනකම කියන්නේ. අන්න ඔය වගේ විවිධ මතාන්තර සමාජගත වෙනවා ත්‍රිපිටකයේ පෙන්න. එතකොට මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බෑ. ඒ ත්‍රිපිටකේ පෙන්නනවා Tamanටම. එතකොට මේක තේරුම් ගන්න බෑ. මිනිස්සු මහා මුලාවකට පත් වෙලා මහා බරපතල අකුසල් කරගන්න. ධර්මයේ විනාශ කරන පැත්තට කියලා. ඉතින් ලොකුම අන්තරාය තියෙන්නේ ශාසනය ඇතුළෙන්මයි. ශාසනය ඇතුළෙන්මයි. ඔකට හොඳම දේ තමයි ඇත්තටම කියනවා නම් මේ කඳ පණුවගේ ක්‍රමය. ගහක් රකින්නකොට අපි එළියෙන් එන උවදුරු කොච්චර රකින්න හැදුවත් ඔය ගහසේ ඉන්න කඳ පණුව මේක විනාශ කරනවා අර ඔක්කොටම වඩා වැඩි වේගකින්. ඒක නිසා ටික කාලයක් යනකොට මේ ධර්මයේ හරය කියන දේ සම්පූර්ණම නැතිලා යන තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා මේ ගැන ගිහි සහ පැවිදි දෙපැත්තටම නැතිනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස පිරීම මහ විශාල වගකීමක් තියෙනවා. එහෙමයි. ලොකු වගකීමක්. අද කාලේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය. හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් බොහෝ දෙනෙක් පුරුදුලා ඉන්නේ ඒක භික්ෂුන් වහන්සේලාගේ භික්ෂුණීන් වහන්සේලාගේ වගකීමක් විදිහට බාර දීලා තමන් කර ඇරලා ඉන්න. උපාසක උපාසිකාවන්ට මේ පිළිබඳව වගකීමක් නැහැ කියලා තමයි හුඟ දෙනෙක් හිතන්නේ.